මේ වීඩියෝ බලන්න එකතුන ඔයාලා සාදරයෙන් පිළිගන්නවා SLR නවයා YouTube channel එකට. වීඩියෝ කියන යන දේ ගොඩක් වරින්න ගේම් ගන්න කට්ටියට. ගේම් ගන්න කට්ටියගේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ෆෝන් එක හිර වෙනවා, ලැග් එනවා. අඩු RAM එකක් තියෙන හින්දා ෆෝන් එක හිර වෙන හින්දා ගේම් එක හරියට ගහගන්න බෑ. මේ ගේම් ගහන්න බැරි වෙන හේතුවෙන් ඒකට හරියන්න හදාගන්න පුළුවන් සෙටින් වගේ තමයි මම අද මේ වීඩියෝෙන් ඔයාලට ගෙන්නලා දෙන්න යන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයා අනිවාර්යයෙන්ම හැබැයි මේ සෙටින් ටික හරියට හදාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයා මේ වීඩියෝ පොඩි කැලලක්වත් ස්කිප් කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම බලන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින් එක ඔන් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සෙටින් ඇප් එක හරි නැත්නම් ඔයාගේ නොටිෆිකේෂන් බාරක පාස්වර්ඩ් දැම්මට පස්සේ අයින ඇවිල්ලා තියෙදි දැඩි රෝදයක් වගේ අයිකන් එක. ඒක හරි ටච් කරන්න ඕනේ. ඔයා සෙටින් ඇප් එකේ ගියත් මේ විදිහටමයි යන්නේ. ඊට පස්සේ ඔයා ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට අවසාන වෙලා වගේ ඇති සිස්ටම් කියලා ඔප්ෂන් එක. ඒක ටච් කරන්න ඕනේ. ඒක සර්ච් කරාට පස්සේ මගේ ෆෝන් එකේ නම් උඩම තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකේ මැද තියා ඇති, සමහරට උඩමත් ඇති. ඔයා කොහොම හරි යන්න ඕනේ about phone කියලා තියෙන එකට. ඔයා about phone කියන එක ටච් කරන්න. ඔයා about phone කියන එක ටච් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ විස්තර ටිකක් මෙතන ඇවිල්ලා ඇති. මේ විස්තර අතර bill number කියලා එකක් ඇති. ඔයාගේ bill number කියලා තියෙන එක හත් පාරක් එක දිගට බාගෙන යන්න ඕනේ. එක දිගට බාගෙන ගියාට පස්සේ ඔයාට එනවා ඔයාගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක ගහන්න. එතකොට ඔයා ඔයාගේ ෆෝන් එකේ පාස්වර්ඩ් එක මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේකෙන් බැක් වුණාට පස්සේ ඔයාගේ සිස්ටම් වලට අලුත් සිස්ටම් එකක් ඇඩ් වෙලා ඇති. ඩෙවලොප්මන්ට් ඔප්ෂන් කියලා. ඔයා ඒක ටච් කරන්න ඕනේ. ඔයාට මෙතනදී කියන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. මේ ඩෙවලොප්මන්ට් ඔප්ෂන් එකේ තියෙන දේවල් දන්නේ නැතුව කිසිම දෙයක් ඔන් ඔෆ් කරන්න එපා. ඒකේ තියෙන පෙරක් සෙටින් අපි හදාගත්තට පස්සේ අපේ ෆෝන් එකේ ස්පීඩ් එනවා. ඒකෙන් හින්දා ඔයා මුලින්ම කරන්න ඕනේ මේ ඩෙවලොප්මන්ට් ඔප්ෂන් එකට ගියාට පස්සේ ටිකක් පල්ලෙහාට යන්න. ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට සෙටින් 3ක් හම්බෙනවා. ඇනිමේෂන් කියන සෙටින් 3ක් හම්බෙනවා. 1.5 තියෙන සෙටින් 3. ඒක ටච් කරන්න. ඒක ටච් කරලා ඔයා 1.5 දැම්මොත් ස්ලෝ. ඒක 1s දැම්මොත් ඊට ටිකක් ස්පීඩ් එනවා. 0.5 දැම්මොත් ගොඩක් ස්පීඩ් එනවා. ඕෆ් කියලා දැම්මොත් හොඳටම ස්පීඩ් එනවා. මම දැන් 0.5 දාගන්නවා. මම කලින් මේ සෙටින් එක හදාගෙන තිබ්බේ මගේ ෆෝන් එක ස්ලෝ වෙන හින්දා. ඔයා ආපහු මේ දෙවෙනි සෙටින් එකට ගිහලා ඒකෙත් 1.5 නම් තියෙන්නේ 0.5 දාගන්න. ඊට පස්සේ මේ කැන්සල් දෙන්න. ඊට පස්සේ තුන්වෙනි සෙටින් එකට ගිහලා ඒකට 0.5 දාගන්න. ඔයා මෙතන තියෙන සෙටින් ටික වෙනස් කරගත්තට පස්සේ ඔයා ටිකක් පල්ලෙහාට යන්න ඕනේ. ඒ සෙටින් ටික වෙනස් කරගත්තා පස්සේ ඔයා ටිකක් පල්ලෙහාට ගියාට පස්සේ ඔයාට ඇවිල්ලා ඔයා දැන් මම මේ ඊතලේ දාලා තියෙන සෙටින් එකට ටික් එක දාගන්න. ඒ සෙටින් එකට ඔයා ටික් එක දාගන්න. ටික් එක දාගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එක කලින්ට වැඩිය ස්පීඩ් එකක් ඇති. මම බලන්න දැන් ඇප් වලට යද්දිම මාරම ස්පීඩ්. මේ ස්පීඩ් එක ඔයාට වටිනවා ගේම් ගහද්දිම. ඒක හින්දා ඔයා මේ සෙටින් ටික අනිවාර්යයෙන් මේක බලලා මේ සෙටින් ටික හදාගන්න. නැත්තම් ඔයාට මේ සෙටින් ටික හරියට හදාගන්න බැරි වෙයි. ඔයාට මෙතනදී කියන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. ඔයා පාවිච්චි කරන ඩයලොග් සිම් එක ගන්න මේ ඩෙවලොප්මන්ට් ඔප්ෂන් එක ඔන් කරාට පස්සේ ඔයාගේ ඩයලොග් සිම් එක ගන්න පාවිච්චි කරන්නේ ඔයාට my dialog app එකට යන්න බෑ. ඒකට යනවා නම් ඩෙවලොප්මන්ට් ඔප්ෂන් එක ඕෆ් කරන්න සිද්ධ වෙනවා. ඔයාට තියෙන ප්‍රශ්න අතර තව ඔයාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ස්ටෝරේජ් එක මැනේජ් කරලා WhatsApp එකට ගොඩක් ස්ටෝරේජ් එක ගියලා. ඒ ස්ටෝරේජ් එක හදාගන්න මම ඔයාට කියලා දෙන්න විදිහ.
පෙරක් ඔයාට WhatsApp එකේ ඔයා ෆයිල් එහෙම ඩිලීට් කරත් ඒ ෆයිල් පෙරක් තැන්වල රැඳිලා තියෙනවා. ඒකෙන් ස්ටෝරේජ් එක පිරෙනවා. ඔයා ඒකට මුලින්ම කරන්න ඕන WhatsApp app එක ඕපන් කරගන්න. ඊට පස්සේ අහින තියෙන තිත් තුන ටච් කරන්න. ඊට පස්සේ යටම තියෙන setting කියලා ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාට ඇවිල්ලා ඇති ඒක ටච් කරාට පස්සේ ඔයා යන්න ඕනේ. ඔයා මුලින්ම මම මේ පෙන්වා තියෙන setting එකට යන්න ඕනේ. මම මේ ඊතරේ තියෙන setting දාලා තියෙන setting එක ඔයා ටච් කරන්න ඕනේ. ඔයා උඩින්ම ඇවිල්ලා තියෙන setting එකට යන්න ඕනේ. මේ setting එකට ගියාට පස්සේ ඔයාට යටින් පෙන්වනවා ඇති මේ වෙනකොට ඔයා delete කරද්දී ඒකෙන් delete වෙලා නැති දේවල් ඔයා ඒකත් ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඒක ඇවිල්ලා තියෙන ෆොටෝ එහෙම තියෙනවනේ. ඔයාට ඒ ෆොටෝ ඕනේ නැත්තම් මේ අයිනේ select all කියන එක දීලා ඔයාට කැමති ෆොටෝ එකක් delete කරගන්න පුළුවන්. ඒකෙන් WhatsApp එකේ තියෙන ඉඩ අඩු වෙනවා. එතකොට ඔයාට ගේම් ගහන්න ඉඩ පිරෙන එක අවම කරගන්න පුළුවන්. අද මම මේ ගෙනාව වීඩියෝ එක කොහොමද? මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න. මේ වීඩියෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අදට ගිහින් එන්න. තවත් දවසක මේ වගේ ටෙක් වීඩියෝ එකකින් අපි අනිවාර්යෙන් හම්බෙමු.